හායි මං ඔයාලට ගේන්නේ අද වෙනත් විශේෂිත වූ ස්ථානයක් සම්බන්ධව. ඉතින් මේක අපේ මෙම ස්ථානයේ අපේ රටේ විතරක් නෙවෙයි කාම්බෝජිය, තායිලන්තය, මියන්මාරය, භූතානය, ලාओසය වැනි රටවල් වල අපිට කලින් ඉඳන් වුන් මෙම ස්ථානයට ඇවිල්ලා බුදු පූජා කරන තැනක්. ඉතින් මේක නමින් හැඳින්වුවොත් කටුසෑය. ඉතින් මේ කටුසෑය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව 8 වන 9 වන සියවසර කලින්. ඉතින් ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේදී තමයි මෙම ස්ථානයේ මිහිඳු රජතුමා, ඒ කියන්නේ 4 වන මිහිඳු රජතුමා තමයි මේ ස්ථානේ සෙල්ලිපියක් කරලා තියෙන්නේ. මේ ස්ථානෙට ඉඩකඩම් පූජා කරලා නීති රීති පනවලා ඇති බව සෙල්ලිපියකේ සඳහන්. ඉතින් ඊට කලින් 8 වෙනි 9 වෙනි සියවසට කලින් කවුද මේක කරේ කියන එක සඳහනක් නැති වුණත් 4 වන මිහිඳු රජතුමා තමයි මේ සෙල්ලිපියක් කරවලා තියෙන්නේ. ඉතින් මේ 4 වන මිහිඳු රජතුමා මෙම සෙල්ලිපිය හඳුන්වලා තියෙන මෙම ස්ථානයේ කටුසෑය කියලා. කයන්න තුයන්න. ඉතින් දැන් හඳුන්වන්නේ කටුසෑය කියලානේ. ඉතින් ඒට හේතුව වෙලා තියෙන්නේ ජනප්‍රවාද වලට අනුව මිහින්තලාරාම සංකීර්ණයේ ඉදිකිරීම සඳහා කළුගල් වඩුවන් හා කම්මල් කරුවන් භාවිතා කළ යකඩ ආයුධ හා උපකරණ තැන්පත් කර සෑය ඉදි කරලා තියෙනවා. ඉතින් සෑයට නම දාලා තියෙන්නේ කටුසෑය කියලා. ඉස්සර ඒ කාලේ. නමුත් දැන් ඒක කටුසෑය කියලා පරිවර්තනය වෙලා තියෙනවා. මේ ස්ථානයේ මේ කටුසෑය කළගුණ ඉටු කිරීමේ පරමාදර්ශය කරගත් මුල් කරගත් ඉදිකිරීමක්නේ. මොකද ඒකල මිනිස්සු තමා වැඩ කළ ආයුධ, කුඹුරු වැඩ කළ ආයුධ, අනිකුත් ආයුධ, ගල් කැටයම් කරපු ආයුධ සීලුම් දේවල් හවසට හොදලා කළා වන්දනාමාන කරලා තමයි මේ අදාළ තැන්වල ඒව තැන්පත් කරන්නේ. ඉතින් ඒ අන්නේ උතුම් ගුණේ පෙරදරි කරගෙන සෑදූ සෑයක් බවට අපට මනාව වැටහෙනවා. ඉතින් බුදු පියන් වහන්සේගේ ආරණ්‍ය සංකීර්ණයක් ඉදිකිරීම, රහතන් වහන්සේලාට ආරණ්‍ය සංකීර්ණයක් ඉදිකර දීම හා ඒ භාවිතා කළ ආයුධ අපේ බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව ඒවා පාරිභෝගික ධාතුන් වහන්සේලා ගණයට ඇතුළත් වෙනවනේ. ඉතින් ඒවා තැන්පත් කර වන්දනාමාන කිරීම පින් ලැබෙන කටයුත්තක්. ඉතින් ඒ පරමාදර්ශය තමයි මෙම ස්ථානය මුල් කරගන්නේ. 19 වෙනි සියවසේ මුල් කාලයේ කැණීම් වලදී ක්‍රිස්තු වර්ෂ 8-9 සියවස් වලට අයත් සිංහල හා සංස්කෘතික භාෂාවෙන් ලියන ලද මහායාන සූත්‍රය ඇතුළත් තඹතහඩු කැණීම් වලින් මේ ස්ථානයේදී හම්බ වෙලා තියෙනවානේ. ඉතින් වාස්තු නිර්මාණ ලක්ෂණ වලට අනුව මෙම මිහින්තලා කටුසෑය මහායාන සම්ප්‍රදායට අයත් ස්තූප ප්‍රමුඛ කරගත් අනුරාධපුර යුගයට අයත් සංකීර්ණයක් ලෙස සොයාගෙන තියෙනවා. තේරවාදී බුදු දහමට වඩා වෙනස් බෝධිසත්ව සංකල්ප හා විවිධ ග්‍රන්ථ මහායාන ධර්මයේ තුල අඩංගු වෙනවනේ. කළගුණ සැලකීම පරමාදර්ශ කරගත් හා බුදු පියන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන අරමුණින් ඇවිල්ලා තමන්ගේ ප්‍රාර්ථනාව කියලා මේ තියෙන මෙතන මෙම ස්ථානයේ සත්‍යයේ බලෙන් මාගේ ප්‍රාර්ථනාව ඉටු වේවා කියලා හිතන්න. ඒක තමයි මෙම ස්ථානයෙන් ඔබලට තමාගේ අරමුණ ඉටු කරගන්න පුළුවන් සුවිශේෂී ප්‍රාර්ථනාව. නමුත් අද වෙනකොට මෙම ස්ථානයේ මිත්‍යා මත අනුව එක එක අය වෙනත් මාර්ග වලින් මේ ස්ථානය තමාගේ ජීවන උපාය කරගත්ත බවට නම් අපිට බොහෝසේ දැක ගන්න පුළුවන් අද වෙනකොට. මේ වටේ තියෙන ගස් වල පඳුරු ගැට ගහලා තියෙන ප්‍රමාණය දැක්කහම අපිට හිතා ගන්න පුළුවන් තම බාර ඉටු කරගන්න කොච්චර මිනිස්සු මෙතෙන්ට එන්න ඇද්ද කියන එක. කටුසෑරජන් වහන්සේගෙන් සමුගන්නවා. ඉතින් බාරහාර වෙනවා නම් අනිවාර්යෙන් මේ හැම ගහක්ම මිනිස්සු බාර ගැට ගහලා තියෙනවා. ඉතින් බාර ගැට ගහන්න එපා. ප්‍රාර්ථනා කරලා යන්න මේ ස්ථානෙට එන්න. යහපත් ප්‍රාර්ථනාව අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා මේ කටුසෑයට ආවොත්. කටුසෑයේ මගේ කටුසෑයට ආවොත් අනිවාර්යෙන් ඉෂ්ට වෙන සත්‍යයි. හැමෝටම යමාගේ යහපත් බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මම අද වීඩියෝ එක නිමා කරනවා. ඉතින් මේවා වන්දනාමාන කරන්න, මේ වගේ ප්‍රාර්ථනා ඇති කරගන්න, ප්‍රාර්ථනා කරන්න, නිදහසේ වඳින්න, උදේම ඇවිල්ලා මේ වගේ වැඳලා රැය වෙන්න කලින් යන්න, උදේම එන්න.
ඉතින් ඒක තමයි කරන එකම මතක් කිරීම වලට නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. සීල ප්‍රාර්ථනා ඉටු වේවා. 46 බලෙන් සීල ප්‍රාර්ථනා ඉටු වේවා. බයි.